අපි අද පොඩි ට්‍රිප් එකක් යන්නයි හදන්නේ. අද අපි යන්නේ අවකන රජ මහා විහාරය බලන්න. ඉතින් අපි යන්නේ අද දඹුල්ල පැත්තෙන්. ඒ යනකොට අපිට දිගටම කුඹුරු ගොඩාක් හම්බුණා. මාරම ලස්සනයි. මාරම විදිහට ආස හිතන නිදහස් පරිසරයක් තියෙන පැත්තක්. ඒ ගම විතරක් නෙවෙයි අපි යන්න තෝරගත්තේ පාර දිගටම මාරම ලස්සනයි. කුඹුරු ගොඩාක් තිබ්බා. හොඳම දේ තමයි අපි ගිය පාරේ ට්‍රැෆික් නැතිම තරම්. ට්‍රැෆික් තියා වාහනත් ගොඩක් මඩුයි. ඉතින් මාරම නිදහසේ ඒ ගමන ගියා. ඒ වගේම අපිට ගොඩාක් චූටි වැව් ගොඩාක් හම්බුණා. තල්කිරියාගම කියලා ගමක මේ තියෙන්නේ තුම්බරේ කියන වැව. ඒක තියෙන්නේ තල්කිරියාව කියන ගමේ. තුම්බරේ වැව එතනත් මාරම ලස්සනයි. ඒ වටේටම එක පැත්තකින් කුඹුරු තියෙනවා. මාරම නිදහස් පරිසරයේ අපි දෙන්නට එන්න හිතුන්නේ නැති තරම් එතන නැවතිලා ගොඩක් වෙලා හිටියා. මන්නම් හිතන්නේ අනිවාර්යෙන්ම යන්න ඕනි පැත්තක්. ඒක පැත්ත මම එහෙම ගිහිල්ලාම නෑ. මම මාරම ආස වුණා. අපිට අපි ගියේ අවකන රජ මහා විහාරයට වුණාට මගදී අති මාරම ලස්සන තැන් ගොඩාක් හම්බුණා. ඒ යන අතරමඟ හම්බුණ වැව් හැම එකටම වගේ අපි ගියා. ගිහිල්ලා බලලා අපිට වෙලාව තිබ්බ නිසා ගොඩක්ම නැවති ඉඳලා බලලා තමයි ගියේ. මේ පාරේ තනිකරම කුඹුරු තමයි. ඉතින් අපිට යනකම්ම කුඹුරු තමයි ගොඩක්ම තිබ්බේ. වැස්සෙත් නෑ. ඉතින් අවුව තිබ්බා. මාරම විදිහට හොඳට පායලා ලස්සන තිබ්බා. ඒ යන ගමන් මට පන්සලේ නම නම් මතක නෑ. අපිට තව පන්සලක් හම්බුණා. ඒ පන්සලත් මාරම ලස්සනයි. අපි ඒ පන්සලට නම් ගියේ නෑ. අපි නිකන් බලාගෙන ගියා. මට පන්සලේ නම මතක නෑ. ඒ පන්සලත් මාරම ලස්සනට තිබ්බා.
තව ටික දුරක් යනකොට අපිට හම්බුණා බලලු වැව කියලා වැවක්. ඒ වැවත් ගොඩක් ලොකු වැවක්. අපි එතන නම් ගොඩක් වෙලා නවත්තන් හිටියේ නෑ. මේ හරිය නම් ටිකක් වතුර අඩුයි. මේත් ඒ බලලු වැවම තමයි අපි ටික දුරක් යද්දී හම්බුණා. අර හරිය නම් වතුර ටිකක් අඩුවෙන්නේ තිබ්බේ. මේ හරියේ වතුර ගොඩාක් තිබ්බා. ඒකත් බලද්දී ගොඩාක් ලොකු වැවක්. අපි ගිහින් තියෙන තැන් වලින් මං හිතන විදිහට මට යන්න හම්බුණ හොඳම තැනක්. මොකද මාරම නිදහසේ ගමන ගියා. මාරම සැහැල්ලුවෙන්. කොහොමත් කොළපාට පරිසරයත් එක්ක හිත නිවෙනවා කියනවනේ. ඉතින් ඒ හිත නිවිච්ච ඒ ගමන මං හරි ආසාවෙන් ගියා. අන්තිමට කොහොම හරි අපි අපේ ගමනාන්තයට ආවා.
දැන් අපි අවකන රජ මහා විහාරයට ඇවිල්ලා ඉන්නේ. අපි ගොඩක් වෙලා එහෙ හිටියේ නම් නෑ. ඒකට ගියාට අපි ගොඩක්ම කරේ වටේ පිටේ කියන්නේ යන අතරමඟ හම්බුන ගොඩක් තැන් වලට ගියපු එක. අපි ඉතින් මල් තියලා වැඳලා ආවා. ගොඩක් අය ඇවිල්ලා හිටියා බෝධි පූජා තියන්න එහෙම. අපි නම් ගොඩක් වෙලා හිටියේ නෑ. වටපිටේ බලලා වැඳලා අපි ආවා. හදන්නේ. අපි කොහොම හරි එහෙට ගිහිල්ලා එනකොට අපිට වෙලාව ඉතිරි වුණා. ගොඩක් තැන් වලට ගියත් අපිට වෙලාව ඉතිරි වුණා. ඊට පස්සේ අපි බලුවා බලද්දී කලාවැවට තව ටික දුරයි තිබ්බේ. ඊට පස්සේ අපි දෙන්න කලාවැවටත් ගිහින් ආවා. කලාවැවත් මාරම ලස්සනයි. අපි ඒකේ ගොඩාක් දුර ගියේ නෑ. ටික දුරකට ගිහිල්ලා ආපහු ආවා. ඉතින් ඔයාලත් යන්න මාරම ලස්සන පැත්තක්. මාරම නිදහසේ ගිහින් එන්න පුළුවන් ගමනක්. අනිවාර්යෙන් යන්න දඹුල්ල පැත්තෙන් යන්න. ඒ ගම් පැත්ත මාරම විදිහට ආස හිතන පැත්තක්. ඉතින් අදට අපේ ගමන ඉවරයි. ඔයාලා පස්සෙමින් ඉන්න.